සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම. ආදරෙන් පිළිගන්නවා නදී ෆ්ලවර්ස් මගේ YouTube channel එකට ඔයාලව. ඉතින් මම අද ඔයාලට මේ පෙන්වන්න යන්නේ මුල් නැති පැල කොහොමද මුල් මං අද්දව ගත්තේ කියන එක. මේ තියෙන බැක්කාඩිනල් පැලයක් ඒකේ මම මාධ්‍ය විදිහට දාගත්තේ වැලි කොහොබතුයි. ඉතින් ඒකේ මේ මුල් හැදිලා තියෙන විදිහ තමයි මේ. මේ තියෙන ලිවියම් පැලයක්. මේ බලන්නකෝ. ඒකේ කොච්චර හොඳට මුල් හැදිලා තියෙනවද කියලා. කප් එකෙන් එළියටත් මුල් ලැබිලා. ඒකටත් මම වැලි කොහොබත් පොඩි පොල්ලෙලි කැලි තමයි මේකට දාගත්තා. එහෙම තමයි මේක හදාගත්තේ. ඉතින් මම මේ එක එක විදිහට මුල් හදාගන්න විදිහ පොඩ්ඩක් බැලුවා. ඉතින් මේ මාධ්‍ය මාරු කර දාලා. එතකොට ඉතින් අපිට හොඳට මුල් ලැබෙන්නේ කෝකෙද කියලා හොයාගන්න පුළුවන් නේ. මේත් එහෙම කරගත්ත එකක් තමයි. පේනවනේ ඔයාලට හොඳට මුල් ලැබිලා තිනවා මේකේ. ඉතින් ඔයාලත් මේ එකම විදිහට නැතුව විදි කිහිපයකට කරලා බලන්න. එතකොට සුදුසුම හොඳම ක්‍රමය ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ නම් මේ හැම එකකම වගේ හොඳට මුල් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලටත් මම කියන්නේ කරලා බලන්න එක එක විදිහට. එතකොට Tamanට සුදුසු ක්‍රමයක් හම්බ වෙනවා. ඉතින් මේ මට නම් මේ ක්‍රම ඔක්කොම හොඳයි වගේ. කියන්නේ මුල් හැදිලා තියෙනවා හොඳට. මේකේ මම මේ පොඩි පොල්ලෙලි කෑලිත් මේකට එකතු කරගත්තා. මුල් නැතුව ගැලවෙන පැල අපිට කොච්චරවත් ඉතින් හම්බ වෙනවනේ මුල් නැති පැල. ඉතින් ඒවා වේගයෙන් මුල් අද්දව ගන්න මේ විදිහට ඔයාලත් කරලා බලන්න. මේ පේනවනේ ඔයාලට මේ වගේ මුල් හැදිලා තියෙන විදිය. තව එකක් මම මේ තනිකර පොල්ලෙලි කෑලි විතරයි මේකට ගත්තේ. මේක බලන්නකෝ. මේකේ තනිකර පොල්ලෙලි කෑලි විතරයි තියෙන්නේ. ඉතින් ඒකෙත් හොඳට මුල් ඇදිලා තියෙනවා. සමහර පැතිවල ඉතින් වැස්ස වගේ වැඩියෙන් තියෙනවා නම් පොල්ලෙලි විතරක්ම මං හිතන්නේ හරියයි කියලා. ඉතින් තමන්ගේ පැතිවලට සුදුසු මාධ්‍ය තෝරගන්න එක තමන් තීරණය කරගන්න ඕනේ. තමන්ගේ අත්දැකීම් වලින්. ඉතින් ඒකෙත් මම පොල්ලෙලි විතරක් දාලා හදපු එකේ හොඳට මුල් ඇදිලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ කරලා බලන්න. තමන්ට විදි කීපයකටම කරන්න පුළුවන්. සමහරු තනිකර වැල්ලේ විතරක් හිටවනවා. සමහරු කොකෝ පීට් වල දාලා මුල් අද්දව ගන්නවා. ඉතින් මේ මම කරන විදිහ. ඉතින් ඔයාලට සුදුසු ක්‍රමයක් ඔයාලත් හොයාගන්න. එතකොට අපිට ලේසියෙන් පහසුවෙන් මේවා කරගන්න පුළුවන්. මේ තියෙන ටොප් කට් සීසන් එකක්. ඔයාලා දන්නවා මම බෝතල් වල දාලා තමයි ඉතින් මේ ටොප් කට් සීසන් කරගන්නේ. එතකොට මුල් පද්ධතියට කිසි හානියක් වෙන්නේ නැහැ. ගහ හෙල්ලෙන්නේ නැති හින්දා හොඳට මුල් අල්ලලා හිටිනවා. ඉතින් ඒ විදිහට හදාගත්ත එකක් තමයි මේක ෆ්ලෑෂ් පැලයක්. ඉතින් මුල් ඇදිලා තිනවා ඔයාලට පේනවනේ. පොල්ලෙලි කෑලි තමයි වැඩිපුර මේකට ගත්තේ මම. මේ තියෙන්නෙත් එහෙම ගත්ත එකක්. මේක නම් පේන්නේ නැති වෙයි ඔයාලට. බෝතලේ පොඩ්ඩක් අඳුරුයි වගේ. මේ පේනවනේ ඔයාලට පොල්ලෙලි කෑලි දාලා හදාගෙන තියෙන්නේ. ඉතින් මෙහෙම බෝතල් වල ගන්න එක වාසිය තමයි අපිට මේ ගහ හෙල්ලෙන්නේ නැති වෙනකොට හොඳට මුල් අල්ලලා හිටිනවා. ඔයාලත් ඉතින් මේ වගේ ක්‍රම කරලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. දාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඉස්සරහට මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙනකන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනකටම.